හරි ළමයි. අපි දැන් පළවෙනි සහ දෙවෙනි පාඩම් අපි කතා කරලා ඉවර කරලා තියෙනවා. ඒතකොට දැන් අපිට තියෙන්නේ පටන් ගන්න මොකද්ද? තුන්වෙනි පාඩම නේද? ඒ කියන්නේ පස. හරි. එතකොට දැන් අපි දන්නවා කෘෂිකර්මය කියන්නේ මොකද්ද කියලා නේද? භෝගවගාව හරි සත්ත්වපාලනය. හරි. එතකොට කෘෂිකර්මයේ භෝගවගාවක් තියෙනවා සත්ත්වපාලනයක් තියෙනවා නේද? භෝග වගාව තියෙනවා ඊට අමතරව සත්ත්වපාලනය තියෙනවා. හරි. එතකොට මෙතනදී දැන් අපි දේශගුණය කතා කරානේ. එතකොට දේශගුණය කියන එක මේ දෙකටම බලපානවා නේද? ඒ කියන්නේ වර්ෂාපතන උෂ්ණත්වය ආලෝකය අර්ථාවය මේ භෝගවගාවට සහ සත්ත්වපාලනයට බලපානවා. හරි. ඒත් එක්කම පස නේද? හරි. ඒ කියන්නේ අපි දන්නවා පෘථිවිය තියෙනවානේ නේද? පෘථිවියේ පොඩි පන්තිවල ඉගෙනගෙන තියෙනවා මොකක්ද? මැද හරය ඊට පස්සේ ප්‍රාවරය කබල ඔය වගේ ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ කබල මතු පිට තියෙන ඔය ආවරණය තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ අපේ කියන්නේ දිනදා කටයුතු ටික භෝග වගාවන් සියල්ලම සිද්ධ වෙන්නේ කබල මතු පිට තමයි. පැහැදිලිද? ඔය කබල හැදිලා තියෙන ප්‍රධාන වශයෙන්ම පස් එහෙම නැත්නම් පාෂාණ වල. හරි පස් සහ පාෂාණ. හරි. එතකොට දැන් ඇයි මේ කෘෂිකර්මදී අපිට පස මේ තරම් වැදගත් වෙන්නේ? ඇයි පස ඉගෙන ගන්න නේ? හේතුව තමයි දැන් අපි දන්නවා ශාකයක් ගත්තට පස්සේ හරි ශාකයක් ගත්තට පස්සේ ශාකයක මෙහෙම ශාකයක් නිකන් අඳිමුකෝ. හරි ශාකයක් වගේ නේද? හරි. ඔයාලා ශාකයක් ගත්තට පස්සේ මේකේ ළමයි කොටස් දෙකක්. මේක වායව පරිසරයේ තියෙන කොටස නේද? මේක පසේනේ තියෙන්නේ. පාංශු කියමුකෝ අපි. පාංශු පරිසරයේ තියෙන කොටස. තේරෙනවද? ඒතකොට ශාකයක් ගත්තට පස්සේ වායව පරිසරයේ කොටසක් තියෙනවා. කොටසක් පාංශු පරිසරයේ තියෙනවා. නේද? මූල පද්ධතිය. එතකොට දැන් අර දේශගුණික සාධක ප්‍රධාන වශයෙන්ම මේ වායව කොටසට බලපානවා. පැහැදිලිද? ඒ වගේම ශාකයක මූල පද්ධතිය නැත්නම් පසේ තියෙන කොටස තියෙනවනේ. එතකොට මෙන්න මේ මූල පද්ධතිය සහ කියන්නේ ප්‍රධාන වශයෙන් මූල පද්ධතිය කෙරෙහි පස බලපානවා. පැහැදිලිද? එතකොට අපි පස ගැන ඉගෙන ගන්න හේතුව තමයි කෘෂිකර්මයේදී අපිට පසේ තියෙන ලක්ෂණ ටික නේද? අපිට වැදගත් හොඳ භෝගවගාවක් කරගන්න. තේරෙනවද? දැන් කලින් අර දේශගුණික ලක්ෂණ වර්ෂාපතනය උෂ්ණත්වය ආලෝකය ආර්ද්‍රතාවය ඒවා දැනගත් එක වැදගත් වෙනවනේ භෝගවගාවක් හොඳට කරන්න. ඒ වගේම පසේ ලක්ෂණ අපි දැනගන්න එකත් අපිට භෝගවගාව සාර්ථක කරගන්න හේතුවක් වෙනවා. හරි? එතකොට අපි බලමු පසක් කියන්නේ මොකක්ද කියලා ඉස්සරහම. හරි? පස කියන්නේ මොකක්ද කියලා හැඳින්වීම බලමු. හරි? මෙතන හැඳින්වීම තියෙනවා මොකක්ද? පසක් කියන්නේ පාංශු ඝන ද්‍රව්‍ය කනිජ කාබනික ද්‍රව්‍ය ජීවී ආකාර වාතය හා ජලයෙන් සමන්විත පෘථිවිය මතුපිට පිහිටා ඇති ශාක වර්ණයට අවශ්‍ය මාධ්‍ය සපයන ගතික වූ ස්වභාවික පද්ධතියක් කියලා කියන වචන සෙට් එකක් තියෙනවා නේද? හරි. ඒතර ඒකේ තේරුම මෙච්චරයි නම. හරි. දැන් අපි හිතමුකෝ මෙහෙම ඔන්න පසක් තියෙනවා. හරි. එතකොට මේ පොළොව මතුපිට කියන්නකො. දැන් මේ පොළොව මතුපිට අපි දන්නවා පොළොව කපද්දී පස් අංශු තියෙනවානේ. ඒවා ඒ කියන්නේ සමහර ඒවාට කියන්නේ එක එක සයිස් එකේ අංශු තියෙනවානේ. පොඩි අංශු ලොකු අංශු ගල් පොරළු ඒ වගේ විවිධ අංශු තියෙනවා. හරි. ඒතර පස් අංශු මම මෙහෙම අදිනවා. හරි. එක එක සයිස් එක කොහොම අංශු තියෙනවානේ. මම මෙහෙම ඉතින් අදිනවා අංශු වල ඇත්තම සයිස් එක අදින්න බෑ. නිකම්ම පස් අංශු ටික මම අදිනවා. මේවා පස් අංශු. හරි. ඒතර අපි පස්සර අල්ලතින් කුඩු වෙලා යන පොඩි අංශු තමයි මේ ඇඳලා තියෙන්නේ. හරි. එතකොට දැන් තව පස මතු පිට ඉන්නවනේ ශාක නේද? ශාකයක් අපි මෙහෙම අදිමුකෝ. අන්න ශාක එකක් නෙවෙයි ගොඩක් තියෙනවා. ශාක තියෙනවා. ශාක වල මුල් මණ්ඩල මෙහෙ මූල මණ්ඩල මොකද වෙන්නේ? එහෙම ගමන් කරනවද නැද්ද? ශාක වල මූල පද්ධති ඔහොම තියෙනවා නේද? මේවා මොනවද? මේවා පස් අංශු. හරි. ඊට පස්සේ මේවා ශාක මුල්. හරි. එතකොට දැන් ඊට අමතරව ළමයි පස්සේ කවුද ඉන්නේ? දැන් පාංශු ජීවීන් ඉන්නවනේ නේද? ගැඩවිල්ලු වගේ තඩි කට්ටිය ඉන්නවා. ඊට පස්සේ ඇහැට පේන්නේ නැති දිලීර, බැක්ටීරියා නේද? මේ වගේ ශුද්ධ ජීවීනුත් ඉන්නවා. පාංශු ජීවීන් ඉන්නවා. මම නිකන් ගැඩවිල්ලෙක් වගේ අදින්නම් කොන්න ගැඩවිල්ලෙක් වගේ ඉලි හිතන්නකෝ. එහෙම නැහැ. මේ වගේ සත්තු ඉන්නවා නේද? පාංශු ජීවීන් මේ. හරි. දැන් උන්න පස්සේ ගත්තට පස්සේ මොකද වෙන්නේ? ශාක මුල්, පස් අංශු තියෙනවා. පසක් ගත්තට පස්සේ ජීවීන් ඉන්නවා පස තුල නේ. හරි. ඊට පස්සේ දැන් ළමයි අපි දන්නවා පොළොව උඩ ගස් තියෙනවා නේ. ඊට පස්සේ සත්තු ඉන්නවා. නිකන් මොකෙක් හරි සති කාලෙක වගේ කියමු. හරි. එතකොට දැන් මේ සතුන් සහ ශාක පොළොව උඩ තියෙනවනේ. උන් මොකද වෙන්නේ? හැමදාම මෙහෙම ඉන්නවද? දැන් අපි උනත් මොකද වෙන්නේ? පොළොව උඩනේ ඉන්නේ. අපි උනත් හැමදාම මෙහෙම ඉන්නේ නැහැ. මොකද වෙන්නේ?
මැරිලා අපි පොළොවට පස් වෙනවානේ. පස් වෙනවා කියන්නේ මොකද්ද? දැන් අපි මේ සත්තුන්ගේ මල දේහ, ඊට පස්සේ මල ද්‍රව්‍ය නේද? ඊට පස්සේ ශාකවල මල දේහ නේද? කියන්නේ දිනදා වැටෙන කොළ ටික අරම මේ ටික ඔක්කොම පසට එකතු වෙන්නේ. පසට එකතු වෙලා මොකද වෙන්නේ? පසේ ඉන්න ශුද්ධ ජීවීන් අරුම්බෙවුම් වගේ මේවා කාබනික ද්‍රව්‍ය බවට පත් වෙලා වියෝජනය කරනවා. ඒතර පසේ අන්නේ දි รา පත් වෙන කාබනික ද්‍රව්‍යයක් තියෙනවා ළමයි. මම නිකන් මෙහෙම අදින්නම්කෝ. මෙන්න මෙහෙම එකක් අලු පාට කරලා. මේ මොනවද ඒතර? කාබනික ද්‍රව්‍ය. පසේ කාබනික ද්‍රව්‍යයක් තියෙනවා. හරි. ඊළඟට ඊට පස්සේ දැන් මේ පස් අංශු අතර ළමයි. දැන් හිතන්නකෝ කොන්ක්‍රීට් එකක් කියලා කොන්ක්‍රීට් එකක් නම් දැම්මට පස්සේ අතර හිස්තැන් නැහැ නේද? තනිකරම ෆිල් වෙලා තියෙන්නේ. හරි. කොන්ක්‍රීට් එක ගන්න තනිකර එක ෆිල් වෙලා එහෙම. හරි. එතකොට දැන් පසක් ගත්තට පස්සේ එහෙම නැහැ. නේද? ඇයි? අතරමැද සිදුරු තියෙනවා. සවිවරයි. සිදුරු සහිත බවට අපි කියනවා සවිවරයි කියලා. එතකොට මෙන්න මේ සිදුරු තියෙනවා පස් අංශු අතර. තේරෙනවද? එතකොට මෙන්න මේ සිදුරු නැත්තම් අවකාශ වල තියෙන්න පුළුවන් දේවල් දෙකයි ළමයි තියෙන්නේ. වැස්ස වෙලාවට මොකද වෙන්නේ? වහිද්දි මොකද වෙන්නේ? මේ සිදුරු ඇතුළට වතුර පිරෙනවා නේද? පැහැදිලිනේ. ඒතකොට ඔන්න මේ වගේ වතුර තියෙන්න පුළුවන්. පැහැදිලිනේ. එතකොට ළමයි පසේ තියෙන මේ සිදුරු වල 100%ක්ම ජලය නැහැනේ. වැහැලා ටික වෙලාවක් යද්දි මොකද වෙන්නේ? ටිකක් මේ අවකාශයෙන් අයින් වෙලා යනවා. ටිකක් විතරයි රැඳිලා තියෙන්නේ. පැහැදිලිද? ඒතකොට වතුර නැත්තම් ඒකේ පිරලා තියෙන්නේ මොනවද? වාතය නේද? එතකොට මේ පසේ තියෙන හිදස් නැත්නම් අවකාශ සිදුරු තුල තියෙනවා දෙකක්. එකක් තමයි මොකද්ද? පසේ ජලය තියෙනවා. පාංශු ජලය තියෙනවා නේ. මෙතන ලියන්න මොකද්ද? පාංශු ජලය තියෙනවා. හරි? ආයෙ තියෙනවා මොනවද? පාංශු වාතය. හරි? එතන සරලවම පසක් කියන්නේ මොකද්ද? මෙන්න මේ තියෙන ඔක්කොම ටික එකතුවකට අපි කියනවා කියලාද? පස. එතකොට දැන් ඔය තියෙන හැඳින්වීම එහෙම ඕනේ නැහැ. එමම අවශ්‍ය නැහැ පේපර් එකේ ලියන්න. අපිට අවශ්‍ය විදිහට මේක ඉතින් ඊට මෙහෙට දැන් කාබනික ද්‍රව්‍ය වලින් ශාක මුල් තියෙනවා. ඔය ඔක්කොම ඉතින් අර කියන්නේ අදහස් වෙන විදිහට උත්තරේ ලියා ගන්න පුළුවන් වුණා නම් ඇති කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. හරි? ඒක පස කියන්නේ මොකද්ද? මෙන්න මේ කියන සියල්ලම අන්තර්ගත අන්තිම වචනයක් තියෙනවා මොකද්ද? ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍ය සපයන. දැන් ශාක වර්ධනයට අවශ්‍ය සියලුම පෝෂක නේද? එයාට උපස්තරයේ සපයන්නේ කවුද? පසනේ. මාධ්‍ය සපයන ගතික වූ ස්වභාවික පද්ධතියක් කියනවා. ගතික කියන්නේ හේතුව තමයි දැන් මෙහෙමයි. ගතික කියන්නේ වෙනස් වෙනවා කියන එක. හරි? දැන් පස කියන එකත් හැමදාම එක වගේ නෑනේ. දැන් ඔන්න දැන් අද කියමුකෝ. ඔන්න අද හොඳ පායන දවස. හරි? ඒතකොට පස්සේ ජලය මොකද වෙන්නේ? අඩුයිනේ. ඇයි? අවකාශවල ජලය වාෂ්ප වෙලා ගිහිල්ලා අඩු වෙලා තියෙන්නේ. ඊට පස්සේ තව පැයකින් දෙකකින් වහිනවා. ඇස්සට පස්සේ මොකද වෙන්නේ? මේවා ටික ඔක්කොම ෆිල් වෙනවා මොනවද? ජලය. නේද? ඒතකොට පස කියන එක වෙනස් වෙනවා. දැන් පාංශු ජීවීන්ද ඊට පස්සේ කාබනික ද්‍රව්‍ය වැටෙනවා, නැති වෙනවා. ඔක්කොම මොකද? පෝෂක ශාක, පසේ පෝෂක ශාක උරා ගන්නවා නේද? ඒ නිසා පස කියන එක හැමදාම එක විදියක් තියනවද? නැහැ. ගතික දේහ. ගතික දේහයක් කියන්නේ නිසා පස වෙනස් වෙනවා. පසේ ලක්ෂණ මොකද වෙන්නේ? දවසින් දවස වෙලාවෙන් වෙලා වෙනස් වෙන නිසා අපි කියනවා පස කියන්නේ මොකද්ද? ගතිකූ දේහයක් කියලා කියනවා. ඒතර ඔක තමයි අපි පස ගැන දැනගන්න ඕන. පැහැදිලිද? හරි. ඒතර පසේ වැදගත්කම තමයි ළමයි මේ ශාක වලට හැදෙන්න උපස්තරයක් සපයන්නේ පස. ඒත් එක්කම ශාක වලට අවශ්‍ය පෝෂණය සපයන්නේ මේ පස මගින් නේද? දැන් සාමාන්‍ය ස්වභාවික වනාන්තරයක වගේ කියලා හිතන්නකෝ අපි කොහොර දාන්නේ නැහැනේ ගස් වලට. ඒතර වෙන්නේ මොකද්ද? අර මල කියන්නේ සත්තුන්ගේ මල ද්‍රව්‍ය, මල දේහ නේද? ආශාක වල කොටස් පසට එකතු වෙනවානේ. ඒක තුනට පස්සේ ඒවා ජීර්ණය වෙලා ඒ වගේ තියෙන පෝෂක පස ටික තුන නැවත මේ ශාක මගින් උරා ගන්නවා. ඒතර චක්‍රයක් විදිහට තමයි මේක යන්නේ නේද? හරි. ඒතර ওই ටික තමයි පස හැඳින්වීම අපිට තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු පසේ සම්භාවය කියන්නේ මොකක්ද කියලා. සරලවම පසේ සම්භාවය කියන්නේ මොකක්ද? පසේ සම්භාවය කියන්නේ පසක් හැදෙන්නේ කොහොමද කියන එක තමයි අපි මෙතනදී කතා කරන්නේ. දැන් ඔයාලට පේනවා මොකද්ද? පොඩි සමීකරණයක් වගේ නේද? ගැලීම් සටහනක් වගේ එකක් පේනවා. එතන තියෙනවා මොකද්ද? පාෂාණ ඊට පස්සේ ජීර්ණය වෙලා පාංශු මාතෘ ද්‍රව්‍ය කියලා එකක් හැදෙනවා. ඊට පස්සේ පාංශු ජනනය මගින් පස හැදෙනවා කියලා ඕක තමයි උතනේ සටහනේ තියෙන්නේ. හරි. එතකොට ඔතනදී වචන සෙට් එකක් තියෙනවානේ. පාෂාණ කියලා තියෙනවා. පාෂාණ ජීර්ණය, පාංශු මාතෘ ද්‍රව්‍ය, පාංශු ජනනය මේ වගේ වචන කිහිපයක් තියෙනවා. ඒතර ඔය ක්‍රියාව කියන්නේ පසේ සම්භවය අපි ඉගෙන ගන්න කලින් ඔය පාෂාණ කියන්නේ මොනවද? නේද? පාංශු ජීර්ණය කියන්නේ මොකද්ද? පාංශු ජනනය කියන්නේ මොකද්ද? මේ ටික දැනගන්න ඕන. හරි අපි ඉස්සරහම බලමු පාෂාණයක් කියන්නේ මොකක්ද කියලා. ආයතනීය තියෙන ටියුට් එකේ මොකද්ද? පාෂාණ යනු khනිජ වර්ග එකින් කිහිපයකින් සමන්විත ඝන නියමිත සංයුතියක් නැති ද්‍රව්‍යයක් කියලා කියනවා.
දැන් ඔයාලා දැකලා තියෙනවා මොකද්ද? සාමාන්‍ය කළු ගල් මේ ගෙවල් හදන්න එහෙම ගන්න කළු ගල් දැකලා තියෙනවා. එතන මේ කලක් ගත්තට පස්සේ මේකේ ළමයි નિયમિત පාටක් නැනේ වර්ණයක්. කළු පාට තියෙනවා නේද? සමහර තැනක සුදු පාට තියෙනවා. සමහර තැනක දිලිසෙනවා නේද? සමහර තැනක දුඹුරු පාට තියෙනවා. මේ වගේ નિયમિત අර එක ද්‍රව්‍යයකින් නෙමෙයි මේක හැදිලා තියෙන්නේ. පැහැදිලිද? ඒක ද්‍රව්‍ය ගොඩක එකතුවකින්. කියන්නේ මේක ද්‍රව්‍ය ගොඩක එකතුවකින් තමයි පාෂාණ හැදිලා තියෙන්නේ. එකකින් නෙමෙයි. පැහැදිලිද? ඒතර පාෂාණයක් ගත්තට පස්සේ નિયમિત රසායනික සංයුතියක් නැහැ. තේරෙනවද? ඒතර નિયમિત රසායනික සංයුතියක් නැහැ කියන්නේ මේකේ තමයි අර භෞතික ලක්ෂණත් નિયમિત අගයන් නැහැ. කියන්නේ ද්‍රවාංක, තාපාංක ඒ අගිනුත් මේවට નિયમિત අගයන් නැහැ. යකඩ කිව්වොත් යකඩ වල નિયમિત ද්‍රවාංකයක් තියෙනවා, තාපාංකයක් තියෙනවා. හැබැයි ආශානයක් ගත්තට පස්සේ ඒ වගේ භෞතික ගුණ නැහැ. හේතුව තමයි මේකේ નિયમિત රසායනික සංයුතියක් නැහැ. ඒ කියන්නේ මොකද්ද? එක සංඝටකකින් එකම එක සංඝටකකින් නෙමෙයි මේක හැදිලා තියෙන්නේ. ගොඩක එකතුවකින්. හරි? එතකොට දැන් මේ මොනවද එකතු වෙලාද මේ පාෂාණ හැදෙන්නේ? හරි පාෂාණ හැදෙන්නේ සංඝට ගොඩක් එකතු වෙලා නම් මොනවද එකතු වෙන සංඝටක? khනිජ ළමයි. හරි? khනිජ. දැන් මේ පාෂාණයක්නේ. පාෂාණ හැදෙන්නම මෙන්න khනිජ කියන සංඝටක එකතු වෙලා. හරි? ඒතර khනිජ කියන්නේ මේකට નિયમિત රසායනික සංයුතියක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු තිරිවාණ ගල නේද? තිරිවාණ අපි දැන් දැකලා තියෙනවානේ. මොකද කරන්නේ? අපි ඒකේ මඩ ටිකෙන් හොදලා හොදට ගත්තට පස්සේ ඒක ළමයි හොදට ටික එක පාටක් එක වර්ණයක් තියෙනවා. රෝස නම් රෝස, සුදු නම් සුදු අර සාමාන්‍ය කළු ගලට වැඩිය නිකන් අර සමානතා කියන හැමතැනම එක පාටක් වගේ එහෙම තියෙනවා. හරි? ඒතකොට ඒකට හේතුව තමයි හරි? තිරිවාණ හැදිලා තියෙන මොකක්ද? එක සංඝටකයකින්. හරි? අනියමිත රසායනික සංයුතියක් තියෙනවා. අන්න එහෙම ඒවට අපි කියනවා නියමිත රසායනික සංයුතියක් තියෙන. හරි? නියමිත රසායනික සංයුතියක් තියෙන. ඒවට අපි කියනවා මොනවද? khනිජ. හරි එතකොට මේකෙදී ද්‍රවාංක තාපාංක කියනවත් මොකද වෙන්නේ? මේ khනිජ වලට නියමිත අගයන් ටිකක් තියෙනවා. හරි බලන්න හැදෙන්නේ. khනිජයන් මූලද්‍රව්‍යකින් හෝ කීපයකින් සෑදී ඇති. නිශ්චිත සංයුතිය සහිත සමජාතීය අකාබනික ද්‍රව්‍යයක්. කාබන් නේ අකාබනික ද්‍රව්‍යයක් කියනවා. khනිජයක හැඩයක් වර්ණයක් විලේන උෂ්ණත්වයක් තද බවක් වෙන නිශ්චිත භෞතික ගුණාංග තියෙනවා. හේතුව තමයි ඒකට නියමිත සංයුතියක් තියෙන නිසා. හරි? එතකොට පාෂාණ සහ khනිජ අතර ප්‍රධාන වෙනස මොකක්ද? khනිජයක් ගත්තට පස්සේ මේකට නියමිත රසායනික සංයුතියක් තියෙනවා. පාෂාණෙට එහෙම එකක් නැහැ. ඒතර khනිජ ගොඩක් එකතු වෙලා තමයි පාෂාණ හැදිලා තියෙන්නේ. හරි? එතකොට දැන් අපි බලමු දැන් පෘථිවිය ගත්තට පස්සේ තමයි පාෂාණ වර්ග කිහිපයක් තියෙනවා. හරි? පෘථිවිය ගත්තට පස්සේ පාෂාණ වර්ග කිහිපයක් තියෙනවා. හරි? එකක් තමයි ආග්නේය පාෂාණ. ආග්නේය පාෂාණ තියෙනවා. දෙවෙනි එක තියෙනවා මොකද්ද? අවසාදිත පාෂාණ කියලා එකක් තියෙනවා. තුන්වෙනි එක තියෙනවා මොකද්ද? විපරීත පාෂාණ. ආකාර තුනයි. හරි? එතකොට අපි බලමු මේවා කොහොමද හැදෙන්නේ කියලා. ආග්නේය. හරි? පෘථිවිය තියෙනවා. නේ? හරි? පෘථිවියේ ස්තර තුනයිනේ. කබල ප්‍රාවරය හරි පිට දිනලා ගත්තොත් පිටතින්ම කබල ප්‍රාවරය හරි. දැන් අපි දන්නවා පෘථිවියේ මැද තියෙනවනේ මැද. මේ හරය සහ ප්‍රාවරයේ පහළ කොටස ගත්තට පස්සේ මේ වගේ උෂ්ණත්වය වැඩි. දැන් පෘථිවිය අභ්‍යන්තරයට යන උෂ්ණත්වය මොකද වෙන්නේ? වැඩි. ඒ නිසා ඒකේ බලපෑමින් මේ තියෙන සංඝටක සියල්ල ද්‍රව තත්ත්වය තමයි තියෙන්නේ. අපි කියනවා මොනවද? මැග්මා. හරි? මැග්මා විදිහට තමයි තියෙන්නේ. හරි? එතකොට දැන් මේ පෘථිවි කුහරේ දුර්වල ස්ථාන තියෙනවා, ශක්තිමත් නැති ස්ථාන හැමදාම එකම විදිහට ශක්තිමත් නැහැනේ. අදට මොකද වෙන්නේ? මේ දුර්වල ස්ථාන වලින් මොකද වෙන්නේ? මේ මැග්මා ඔහොම ඉහළට එනවා. ඉහළට ආවා. නේද? ඉහළට එද්දී නිකාම් වෙන්නේ නැහැ, නිකන් උල්පතක් එනවා වගේ. මොකද්ද? අර පොළව ඉස්සගෙන තමයි කන්දක් නිර්මාණය කරන්නේ. නේද? ගිනි කඳු කියන්නේ. මේ වගේ තමයි එන්නේ. මේ ගිනි කඳු නිර්මාණයලා ඔන්න එනවා මේ. හරි? දැන් මේ මැද තියෙන මැග්මා ටික උඩට එනවනේ. නේද? උඩට ආවට පස්සේ මෙහි තියෙන උෂ්ණත්වය දැන් මෙහි 5000 5000 5000 6000 ඒ වගේ උෂ්ණත්වයක් නේද සෙල්සියස් එක නේද? හැබැයි උඩ එහෙම නැහැ. උඩ සාමාන්‍ය 25 වගේ කිව්වක අපි. හරි? අදව අඩු උෂ්ණත්වයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ උඩට ආපු මැග්මා ටික උඩ තියෙන අඩු උෂ්ණත්වය හැම අපි කියනවා දැන් මැග්මා කියනවා මේ ඇතුළේදී ඉතින් එළියට ආවට පස්සේ ලාවා කියනවා. මේ ලාවා මොකද වෙන්නේ? කියන්නේ උඩට ආපු මැග්මා ටික ඝන වෙලා ඔන්න මෙහෙම හැදෙනවා ඝන ස්කන්ධ. නේද? ඒ උඩ තියෙන අඩු උෂ්ණත්වය හැම මෙහෙම ඝන ස්කන්ධ හැදෙනවා. මේවට අපි කියනවා හරි ආග්නේය පාෂාණ. මොනවද කියන්නේ? ආග්නේය පාෂාණ. පැහැදිලිද? ඔන්න එතකොට මැග්මා ඝන වීමෙන් හැදෙන පාෂාණ මොනවද? ආග්නේය පාෂාණ. තේරෙනවද?
එතකොට උදාහරණ තියෙනවා මොනවද? ග්‍රැනයිට්. හරි. තව තියෙනවා මොනවද? ටියුට් එකේ දීලා තියෙනවා බලන්න. බැසෝල්ට් නේද? ග්‍රැනයිට්, බැසෝල්ට්, පෙග්මයිට්. එතකොට මේවා මොනවද ඔක්කොම? ආග්නේය පාෂාණ. හරි. ඊට පස්සේ දැන් අවසාදිත. අවසාදිත පාෂාණ කියන්නේ මොකද්ද? පාෂාණ ජීවමයේ පස්ස ඇදීන් පසු මේ පස්සන් ශූල දඟු ඛනිජ ද්‍රව්‍ය සුළඟින් හෝ ජලයෙන් ගසාගෙන ගොස් වෙනත් තැනක තැන්පත් වී සැදෙනවා කියනවා. එතකොට දැන් මෙහෙමනේ. දැන් ළමයි පොළොව මතු පිට මෙහෙම තියෙනවා. මතු පිටක් කියමු මේ ඔන්න. හරි දැන් ඔන්න පාෂාණ තියෙනවා මේ. ඇදිච්ච ආග්නේය පාෂාණයක් කියන්න වර ඇදිච්ච එක කියන්නකො. ආග්නේය පාෂාණේ තියෙනවා. හරි. එතකොට වර්ෂාව නේද සුළඟ මේ වගේ විවිධ හේතු නිසා මේ පාෂාණ වල තියෙන සංඝටක හෙදිලා යනවා. හරි මේ පාෂාණ වල තියෙන සංඝටක හෙදිලා යනවා. හරි ඊළඟට දැන් මේ පස් තියෙනවනේ. මේ පස නේද? පසේ තියෙන සංඝටකත් මොකද වෙන්නේ? වර්ෂා ජලයත් එක්කම හෙදිලා යනවා. ඉහිල්ලා පහත් ස්ථාන වල මේ ජලාශයක් කියමුකෝ. ජලාශය උන මේ පතුලේ මේවා එකතු වෙනවා නේ. අර තියෙන හේදිලා ගිහිල්ලා සංඝටක ඒකේ තියෙන khනිජ වර්ග මූල ද්‍රව්‍ය ටික අරන් වෙන්නේ මොකද වෙන්නේ? මේ පහළ ස්ථානවල කියන්නේ මේ පහත් ස්ථානවල එකතු වෙනවා. එකතු වෙලා ස්ථාන මොකද වෙන්නේ? දැන්පත් වෙලා මෙන්න මෙහෙම හැදෙනවා පාෂාණ. මේවට අපි කියනවා මොනවද? අවසාදිත. හොදාගෙන යාම නිසා ඇතිවෙච්ච පාෂාණ අපි කියනවා මොනවද? අවසාදිත පාෂාණ. පැහැදිලිනේ? හරි. එතකොට අවසාදිත පාෂාණ එච්චර ශක්තිමත් නැහැ නේද? ඇයි ඒ? ඒවා අවසාදනය වෙලා නේ ඒ කියන්නේ අවසාදනය වෙලා දුර්වල බන්ධන වලින් බැඳලා නැති වෙන්නේ නේද? මේ නිසා ඇත්තට ශක්තිමත් නැහැ. උදාහරණ විදිහට මොනවද තියෙන්නේ? තියෙන අවසාදිත විදිහට හුණු ගාල් තියෙනවා නේද? ඊට පස්සේ මොනවද? වැලි ගාල් නේද? හරි. මඩ ගාල් මෙන්න මේවා මොනවද මේ ඔක්කොම අවසාදිත පාෂාණ. හරි. ඊට පස්සේ විපරීත. දැන් ඔන්න අවසාදිත කේස් එක හරි. අවසාදිත පාෂාණ නැති වෙන හැටි අපි දන්නවා නේද? අවිපරීත පාෂාණ නැති වෙන්නේ කොහොමද කියලා බලමුකෝ නේද? මෙහෙමයි. දැන් අර කලින් කියව මොකද්ද? පෘථිවිය තියෙනවා ආග්නේය පාෂාණ නැති වෙනවා. එහෙම නේද? පෘථිවිය ඔන්න අතු පිට මෙහෙම පාෂාණ තියෙනවනේ. හරි. එතකොට මේ පාෂාණ හරි. මොම් පාෂාණ කීපයක් ඇඳ කියන්නකෝ. හරි. මෙහෙම පාෂාණ තියෙනවා. මේ පාෂාණ ළමයි විවිධ හේතු නිසා භූමිකම්පා වෙන්න පුළුවන් ගිනි කර්ම පිළිම මොනවා හරි හේතු නිසා පොළව ඇතුළට කියන මධ්‍යයට වෙන්නේ ටිකක් ඇතුළට යනවා. මේ හරි තව කියන්නකෝ. එතකොට උඩ තිබ්බේ පාෂාණය පොළව ඇතුළට භූමිකම්පාවක් හරි මොකක් හරි හේතුවක් නිසා ආවා. ආවට පස්සේ මොකද වෙන්නේ? එතකොට මෙතනදී හරි අර උඩ තියෙන පස් ස්කන්ධේ උඩ මෙතෙන් උඩ පස් ටිකක් තියෙනවනේ. ඒ තියෙන ස්කන්ධය නිසා මේක මත තෙරපීමක් නැත්තම් පීඩනයක් අධික පීඩනයක් ඇති වෙනවා. ඒත් එක්කම අභ්‍යන්තර උෂ්ණත්වය මේ බාහිර උෂ්ණත්වයට වඩා වැඩිනේ. ඒ නිසා අධික උෂ්ණත්වයකුත් මේකට හම්බ වෙනවා. පැහැදිලිද? ඉතින් ඔන්න අධික උෂ්ණත්වය සහ අධික පීඩනය නිසා මේ තියෙන පාෂාණ බන්ධන තා ශක්තිමත් වෙලා හරි හැදෙන පාෂාණ වලට අපි කියනවා මොකද්ද? විපරීත පාෂාණ. පැහැදිලිද? විපරීත පාෂාණ කියලා කියනවා. හරි? එතකොට විපරීත පාෂාණ වල උදාහරණ දෙනවා මොනවද? නයිස්. එතකොට නයිස් කියන එක තියෙනවා දැන් කඩු ගන්නාව ප්‍රදේශ තියෙනවා කඩු ගන්නාව නයිස්. ඊට පස්සේ වන්නි ප්‍රදේශ වල තියෙනවා වන්නි නයිස්. මේ වගේ විපරීත පාෂාණ තියෙනවා. ඊට පස්සේ දැන් කිරිගල් මේ මොනවද මේ හුණුගල් තියෙනවනේ හුණුගල් මෙන්න මෙහෙම යටට ගිහින්ලා විපරීත වෙලා ඇති වෙනවට අපි කියනවා මොනවද? කිරිගල්. තේන්නාද? හරි. එතකොට ආග්නේය පාෂාණ වලින් සහ විපරීත පාෂාණ වලින් ආග්නේය විපරීත අවසාද තියෙන මේ පාෂාණ ඔක්කොම විපරීත වෙලා වෙනත් විපරීත පාෂාණ ඇති වෙන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ පාෂාණ තුන ඇති වෙන ආකාර ටික අපි දන්නවා. ආග්නේය පාෂාණ, අවසාද පාෂාණ සහ විපරීත පාෂාණ ඇති වෙන ආකාරය දන්නවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මොකද්ද? දැන් මේ විපරීත පාෂාණ පොළව ඇතුලේ තියෙන උඩ තියෙන්න බෑනේ. පුළුවන් ඇයි? අවුරුදු ගාණක් ළමයි අවුරුදු 2 3ක් නෙවෙයි අවුරුදු මිලියන ගණන් යද්දී සෝදා පාළුව හින්දා සහ විවිධ ක්‍රියාවන් නිසා අර මේවා මේ යටට ගියා වගේ උඩටත් එන්න පුළුවන් නේද? එතකොට මේවා උඩට එන්න පුළුවන්. ඒත් එක්කම දැන් පස ගත්තම දැන් වලට පස්සේ වාඩි ඉඳලා දැන් පාෂාණ ගත්තට පස්සේ හැදෙන්න ළමයි එහෙම දවසෙන් දෙකකින් හැදෙන්නේ නැහැ නේ. හිතන්න ලංකාව කියලා. ලංකාවේ ගිනි කන්දක් දැන් හොයන්න නැහැනේ. නේද? ගිනි කන්දක් නැහැ ඇත්තටම. එතකොට දැන් ලංකාවේ කොහෙවත් මේ ආග්නේය පාෂාණ හැදෙනවද මේ අවස්ථාවේ? නැහැ නේද? එතකොට ඒ කියන්නේ මේ කියන්නේ පසක් කියන එක හැදෙන්න ළමයි අවුරුදු මිලියන ගණනක් විතර යනවා. කියන්නේ ගොඩක් කල් යනවා. ඒ නිසා අපි කියන්නේ පස කියන්නේ පුනර්ජන්මීය නොවන සම්පතක් කියලා. පැහැදිලිද? ඒ කියන්නේ නැවත නැවත කියන්නේ අපි භාවිතා කරන්න ඒක විනාශ වෙලා යනවා. නේද? අපි භාවිතා කරන්න විනාශ වෙලා යනවා. හරි ඒක හැදෙන්න හැබැයි ගොඩක් කල් යනවා. ඒ නිසා අපි කියනවා පස කියන්නේ පුනර්ජන්මීය නොවන සම්පතක් කියලා තමයි අපි සලකන්නේ. හරි? එතකොට අපි පාෂාණ වර්ග ටික ගැන දන්නවා. නේද? අපි කතා කරන්න ආවේ මොකද්ද?
පස්සේ සම්භවයනේ. දැන් පස්සේ සම්භවය ගැන කතා කරද්දී අර පොඩි සමීකරණයක් වගේ ගැලීම් සටහනක් වගේ එකක් තිබ්බ මොකද්ද? දැන් ඔය පේන විදිහට මොකද්ද? ඉස්සරම තියෙන මොකද්ද? පාෂාණ. ඊට පස්සේ ජීර්ණය. නේද? ජීර්ණයෙන් පස්සේ මොනවද හැදෙන්නේ? මාතෘද්‍රව්‍ය හැදෙනවා. ඊට පස්සේ මාතෘද්‍රව්‍ය ජනනය කියන එකෙන් පස්සේ හැදෙනවා මොනවද? පසක්. නේද? ඒක දැන් පාෂාණ කියන එක අපි දන්නවා. ඊට පස්සේ ජීර්ණය කියන්නේ මොකද්ද බලන්න ඕනේ නේද? බලමු. සරලවම අදහස මොකද්ද ජීර්ණය කියන්නේ? දැන් ආහාර ජීර්ණය කියන්නේ මොකද්ද? ආහාර ජීර්ණය කියන්නේ මොකද්ද? අපි දැන් අර තනි මස් කට්ටක් කට්ටන්නේ මොකද මස් කෑල්ලක් කියන කෑවට පස්සේ ඒක ආහාර ජීර්ණ පද්ධතියෙන් ජීර්ණ වෙලා කුඩා කොටස් වලට පත් වෙනවානේ. සරලම ජීර්ණය කියන්නේ මොකද්ද? අර තියෙන තඩි පාෂාණ තියෙනවානේ. ඒවා කුඩා කොටස් වලට පත් වීමට අපි කියන නමක් කියලාද? ජීර්ණය කියලා. පැහැදිලිද? හරි. එතකොට බලන්නකෝ. පාෂාණ ජීර්ණය කියලා හැඳින්වීමේ දිනවා මොකද්ද? ස්වභාවික පවතින පාෂාණ මත භෞතික රසායනික හා ජෛවික සාධක ක්‍රියාත්මක වීමෙන් මූලික ද්‍රව්‍ය සෑදීමේ ක්‍රියාවලිය පාෂාණ ජීර්ණය කියලා කියනවා. හරි. සරලවම මෙච්චරයි. තඩි පාෂාණ තියෙනවා මෙහෙම. හරි. මේ තඩි පාෂාණ මෙහෙම තියෙනවා. මේ පාෂාණ විවිධ හේතු නිසා චූටි කැලි නේද? කුඩා කොටස් බවට පත් වෙනවා. මේකට අපි කියනවා මොකද? පාෂාණ ජීර්ණය. තේරුණාද? එතන මේ තඩි පාෂාණ කුඩා කොටස් බවට පත් වෙන්නේ. නේද? විවිධ හේතු බලපානවා. පැහැදිලිනේ? හරි. එතන මේ කුඩා කොටස් වල තමයි මාතෘ ද්‍රව්‍ය කියනවා. මොනවද කියන්නේ? මාතෘ ද්‍රව්‍ය. මාතෘ ද්‍රව්‍ය කියනවා. එතකොට දැන් මම කියව මොකද මේ තඩි පාෂාණේ කුඩා කොටස් වලට පත් වෙන්න සාධක තුනක් බලපානවා. එකක් තමයි භෞතික සාධක. හරි. ඊට පස්සේ දෙවෙනි එක ජෛව සාධක. තුන්වෙනි එක රසායනික සාධක. හරි. රසායනික සාධක. එතකොට පාෂාණ ජීර්ණය, තඩි පාෂාණ කුඩා කොටස් වලට පත් වෙන්න භෞතික, ජෛව සහ රසායනික සාධක බලපානවා. ඒතකොට දැන් පාෂාණ ජීර්ණය හඳුන්වන්නේ කොහොමද අපි? පාෂාණ ජීර්ණය අනුව පාෂාණ මත භෞතික, රසායනික සහ ජෛවික මේ සාධක බලපාලා මාතෘ ද්‍රව්‍ය නැත්නම් කුඩා කොටස් වලට පත් වීමේ ක්‍රියාවලියට අපි කියන නමක් කියලාද? පාෂාණ ජීර්ණය. පැහැදිලිද? හරි. එතකොට ඒක ඉවරයි නේද? එතකොට ඊට පස්සේ අපි දැනගන්න ඕනේ ඊට පස්සේ මොකද්ද? පාෂාණ ජීර්ණයට බලපාන භෞතික සාධක මොනවද? ජෛව සාධක මොනවද? රසායනික සාධක මොනවද? මේවා එක එකක් විස්තර කරන්න අපි දැනගන්න ඕනේ. හරි? ඉස්සරහම බලමු අපි මොනවද පාෂාණ ජීර්ණයට බලපාන භෞතික සාධක කියලා. හරි. භෞතික සාධක මොනවද කියලා අපි බලමු. ඊට කලින් භෞතික ජීර්ණය කියන්නේ මොකක්ද කියලා දැනගන්න. භෞතික දැන් පාෂාණ ජීර්ණයට සාධක තුනක් බලපාන්නේ භෞතික, රසායනික සහ ජෛවික. ඒතර භෞතික සාධක කියන්නේ මොනවද? භෞතික ජීර්ණය කියන්නේ මොකක්ද? භෞතික ජීර්ණය කියන්නේ මෙහෙමයි. දැන් අපි මෙහෙම හිතමුකෝ. අපි දැන් පාෂාණයක් තියෙනවා. දැන් කළු ගලක් කියමුකෝ නේද? දැන් ඕක මිටි පාරක් ගහලා චූටි කෑලි වලට කඩනවා. හරි? චූටි කෑලි වලට කැඩුවට පස්සේ ළමයි දැන් අර තඩි කලේ තියෙන සංඝටකයි අර පොඩි කැබලි වල තියෙන සංඝටකයි මොකද වෙන්නේ? සමානද නැද්ද? සමානයි. නමුත් ප්‍රමාණය වෙනස්. පැහැදිලි ප්‍රමාණයෙන් කුඩයි. අන්න එහෙම සංයුතියෙන් සමානව ප්‍රමාණයෙන් කුඩා වෙන එකට අපි කියනවා කියලාද? භෞතික ජීර්ණය. ඒතර භෞතික ජීර්ණයේදී අර මුලින් තියෙන පාෂාණය සහ හැදෙන මාතෘ ද්‍රව්‍ය තියෙනවනේ. ඒ අතර සංයුතිය සමානයි. නමුත් ප්‍රමාණය වෙනස් වෙනවා. ප්‍රමාණය අඩු වෙනවා. ඔක තමයි භෞතික ජීර්ණය කියලා කියන්නේ. හැඳින්වීම තියෙනවා මොකද්ද? භෞතික ජීර්ණය අනුව රසායනික සංයුතිය වෙනසක් නොවි පාෂාණ කුඩා කැබලි වලට වෙන්නීමයි. එමගින් ඛනිජ වලට සිදුවන රසායනික ජීර්ණය පහසු වෙයි. හරි? ඊට පස්සේ දැන් රසායනික ජීර්ණය කියලා එකක් තියෙනවනේ. ඒකේ රසායනික ජීර්ණය පහසු කරනවා මේ භෞතික ජීර්ණය සිද්ධ වුණාට පස්සේ. හරි ළමයි. දැන් අපි බලමු කොහොමද මේ පාෂාණ ජීර්ණයට බලපාන්නේ භෞතික සාධක කියලා එක එකක් බලමු. පළවෙනි තියෙන මොකද්ද? ජලය නේද? ජලය කොහොමද බලපාන්නේ? දැන් හිතන්නකෝ ඔය පින්තූරේ තියනවා බලන්න. අර දැන් අපි දැකලා තියෙනවා සාමාන්‍යයෙන් ඔය මේ ඇලදොල වල තියෙන ගල් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් හොඳට පොලිෂ් වෙලා නිකන් මෙහෙම රවුමට තියෙනවනේ. බෝල ගල්නේ තියෙන්නේ. ඇයි එහෙම තියෙන්නේ? හේතුව තමයි ළමයි අර දිය පහරවල් දිගේ ගල් ගලාගෙන යන වතුරත් එක්කලා. ඒතකොට එකිනෙකට වදිනවා, හැප්පෙනවා. හැප්පුණාට පස්සේ මොකද වෙන්නේ? ඒවා අර කැඩිලා ගිදිලා ගිහිල්ලා ගාන්න ෂේප් වෙලා එන. එතනින් කැඩිලා ගිදිලා යනවනේ නේද? ඒ කියන්නේ තඩි පාෂාණ කුඩා කොටස් වලටපත් වෙනවනේ. ඒතකොට ඒ ඔන්න ගලාගෙන යන ජලය භෞතික ජීර්ණයට දායක වෙනවා. නේද? ඊට පස්සේ එනවා මොහොත රළ. දැන් මොකද වෙලා තියෙන්නේ බලන්න ෆොටෝ එකේ. අර පාෂාණයක් තියෙනවා. පාෂාණයක් ටික මොකද වෙලා තියෙන්නේ? හේදිලා කියන්නේ මෙහෙම කියන්නේ මේවත් ඇතුළට කිඳා බහැලා වගේ තියෙනවා. හේතුව තමයි අර මොහොදුරල කාලයක් තිස්සේ මොකද වෙන්නේ? අර පාෂාණ වල වදිද්දී එතන වැදිලා හැරිලා යනවා. නේද? ඒතර ඔන්න පාෂාණ ජීර්ණය වෙනවා. ඊළඟට පාෂාණ වල සිදුරු හා පැලුම් වල රැස් වූ ජලය මිදීම. ඒ කියන්නේ දැන් හිතන්නකෝ පාෂාණයක සිදුරක් තියෙනවා.
හරි. එතකොට ඕකට වහින්දි මොකද වෙන්නේ? වතුර පිරෙනවනේ නේද? එතකොට අපේ වගේ රටවල වතුර පිරෙනවා කියලා ප්‍රශ්නයක් නැහැ. පිළිලා එක අවුවට මේ වාෂ්පීකරණ වෙලා අයින් වෙලා යනවා. හැබැයි දැන් ශීත කලාපීය රටවල් සෞම්‍ය කලාපීය රටවල් තියෙනවනේ. ඒතර මේ රටවල් වල අපි දන්නවා ඍතු ભેදයක් තියෙන. ඒකේ ඍතු තියෙනවනේ. ඒතර මොකක්ද වෙන්නේ? සමහර ඍතු වල වහිනවා සමහර වගේ සීතලයි. වහින්නේ නැහැ හිම වැටෙනවා ඒ තරම් උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට දැන් මොකද වෙන්නේ? වහින සීසන් වල වහින ඍතු වලදී අර පාෂාණ වල තියෙන කුහර වල මොකද වෙන්නේ? වතුර පිරෙනවා නේද? වතුර පිරලි කරලා ඊට පස්සේ ඔන්න සීත ඍතු වෙනවා. එතකොට තියෙන වතුර ටික මොකද්ද වෙන්නේ? ඝන වෙනවා. අයිස් බවටපත් වෙනවා. දැන් අපි දැකලා තියෙනවා ළමයි ෆ්‍රිජ් එකේ දැන් අර අයිස් දාන පොඩි කප් තියෙනවනේ නේද? අර ට්‍රේ වගේ. ඒවට වතුර ටික දාලා ඒක ෆ්‍රිජ් එකේ දාලා අයිස් කියන්නේ ඝන වෙන්න තිබ්බට පස්සේ මොකද වෙන්නේ? අයකේ අර අපි දාපු මට්ටමට වැඩිය වතුර මට්ටම ටිකක් වැඩි. කියන්නේ අයිස් වෙද්දී ටිකක් පරිමාව ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා නේද? ඒ කියන්නේ මොකද්ද? ජලය අයිස් බවටපත් වෙද්දී පරිමාව වැඩි වෙනවා. හරි ප්‍රසාරණය වෙනවා. පොඩි ප්‍රසාරණ වීමක් තියෙනවා. හරි. එතකොට දැන් අර පාෂාණයේ කුහරය තුලට ගියපු ජලය ටික අයිස් බවටපත් වෙද්දී මොකද වෙන්නේ? ප්‍රමාණය වැඩි වෙනවනේ. එතකොට අර තෙරපීම නිසා පාෂාණේ ඉරි ගිහිල්ලා පාෂාණය ජීර්ණ වෙන්න පුළුවන්. හරිද? එතකොට පාෂාණවල තියෙන කුහරවල ජලයේ මිදීමත් පාෂාණ ජීර්ණය සඳහා බලපාන භෞතික සාධකයක්. ඊට පස්සේ උෂ්ණත්ව උච්චාවචනය. හරි ඒ කියන්නේ මෙහෙමයි ළමයි. දැන් ඔය ඉස්සර කියන්නේ දැන් ඔය යන්ත්‍ර සූත්‍ර ඇති කාලේ තඩි තියෙන ගල් එහෙම කියන්නේ පාෂාණ ඉවත් කරගන්න භාවිතා කරලා තියෙන මොකද්ද? පාෂාණ මත මොකද්ද කරලා තියෙන්නේ ඉස්සර? ගින්දර ගහලා තියෙනවා ළමයි. ගිනි ගහලා. හරි? ගින්දර හොඳ කොටවල් ගහලා මෙහෙම. හරි? දවස් දෙක ඇවිලෙන්න දෙනවා තඩි කොට දාලා මේවා කරලා ඇවිලෙන්න දෙනවා. ඇවිලෙන්න දීලා මොකද කරන්නේ? ඊට පස්සේ මේකට එකපාර වතුර වක් කරනවා මේ ගින්නට. හරි? ගින්නට එකපාර වතුර වක් කරනවා. එතන ගල පුපුරලා යනවා. වතුර යාල වෙනවා. හේතුව තමයි දැන් මේකේදී ළමයි වෙන්නේ මොකද්ද? දැන් ගිනි කොට ගැහුවානේ. ගැහුවට පස්සේ මේ මතු පිට ස්තරය මොකද වෙන්නේ? හොඳටම රත් වෙනවා. මේ තියෙන මතු පිට මේ කියන ස්තරය මොකද වෙන්නේ? සුපිරියට කියන්නේ හොඳට රත් වෙනවා. ඇයි? ගින්නට ආසන්නයි තාපය ලබාගෙන හොඳට රත් වෙනවා. යට කලාප මොකද වෙන්නේ? ඒ තරමටම රත් වෙන්නේ නැහැ. නේද? යට කියන්නේ රත් වීම තවත් අඩු වෙනවා. ඇයි මෙතන ඉඳලා දුරයිනේ තාපය ගමන් කරන්න එපා නේද? ඒතර එක එක ස්තර එක එක මට්ටමකට තමයි රත් වෙන්නේ. හරි? එතකොට හැබැයි දැන් අපි මේක රත් වෙලා ඔහොම තියෙද්දි වතුර දානවා. හරි? දැන් අපි දන්නවා මෙහෙම එකක්. රත් වෙද්දි ගොඩක් කියන්නේ ලෝහාර වගේ මේ පාෂාණ වගේ මොකද වෙන්නේ? ප්‍රසාරණය වෙනවා. ඒ කියන්නේ මොකද්ද ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මෙව්වත් මේ තියෙන මේ ස්තරය එක එක මොකද වෙන්නේ? ප්‍රසාරණය වෙලා තියෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ රත් වෙලානේ. අයිතර වතුර දානවා. වතුර දැම්මම මොකද වෙන්නේ? අර තාපය උරා ගන්නවනේ. උරා ගත්තට පස්සේ අර ප්‍රසාරණය වුණේවා මොකද වෙන්නේ? එකපාරට සංකෝචන වෙනවා. ප්‍රමාණයෙන් අඩු වෙනවා. නේද? අදෙන් ඔන්න එතකොට වතුර ටික ඉස්සරව වැඩෙන්නේ මෙහෙටනේ. මතු පිටනේ. මතු පිට ස්තරේ ඉක්මනට සිසිල් වෙනවා. නේද? ඉක්මනට සිසිල් වෙනවා කියන්නේ මොකද්ද? මේකේ ප්‍රමාණයත් ඉක්මනට ෂණිකව සංකෝචනය වෙනවා. නේද? ෂණික සංකෝචනයක් වෙනවා. එතකොට මේවා ප්‍රසාරණය වෙලා තියෙන ඇතුළත ස්තර මේක ෂණික සංකෝචනය වෙනවා. මොකද වෙන්නේ? මේ ස්තරේ ගැලවිලා යනවා. ඉරක් යනවා. ඉරි යනවා. ඒතර ගැලවිලා අයින් වෙලා යනවා. පැහැදිලිද? එතකොටම උෂ්ණත්ව වෙනස් වීම නිසා පාෂාණ කුඩා කොටස් වලට වත් වෙනවා. එතකොට දැන් මේක නම් මේ අපි මිනිස්සු කරන එකන්නේ ගල් කඩා ගන්න නේද? හැබැයි මේක ස්වභාවිකවත් වෙනවා ළමයි. ඉතින් මෙහෙම ස්වභාවික වෙනවා. දැන් අපි හිතමු මෙහෙම. මේ වගේ තලි පාෂාණයක් තියෙනවා. හරි? හොඳට ඔන්න දැන් අවුව වැහලා තියෙන්නේ. නේද? හොඳට අවුව වැහලා තියෙන්නේ. එතකොට මොකක්ද වෙන්නේ මේකේ? මේක පාෂාණය අර කලින් කතාව වගේ මොකද වෙන්නේ? උඩ ටික හොඳට රත් වෙනවා. යන් ටික ඉන්ද්‍ර වගේම ඉතින් මේක රත් වෙනවා. නේද? හරි දැන් පාෂාණ රත් වෙනවා ළඟ සමහර දවස්වල දැකලා තියෙන්නේ ගල් වලින් යන්න බෑ කකුල් පිච්චෙන තරම රත් වෙනවා නේද? එහෙම රත් වෙනවා. හරි. එතකොට දැන් මෙතනදී වතුර දාන්න ඕනේ නැහැ මොකද්ද? එකපාරට මෙහෙම අවුව තිබිලා පායන් නැත් මේ පායල දෙකකට වහින්නේ නැද්ද? දබ ගාලා වහිනවනේ. වහිද්දි මොකද වෙන්නේ? මෙන්න අර වැඩේම වෙනවා. නේද මොකද්ද වෙන්නේ? මේවා ප්‍රසාරණයේ සංකෝචනයද? සංකෝචනය නේද? විදිහට පතුරු ගැලවෙනවා. නේද? ඒතර තඩි කුට්ටි ගැලවෙන්න එච්චර රත් වෙන්නේ නැති නිසා. හැබැයි චුටි චුටි පතුරු ගැලවෙනවා. දැන් ඔයාලට දැන් සාමාන්‍ය ගලක් උඩ එහෙම ඇවිදින්න බලන්න චුටි චුටි පතුරු කැලේ තියෙනවා. මේ පතුරු කැලේ තියෙන්නේ කොහමද? මෙන්න මේ සංසිද්ධිය නිසා. ඒ නිසා උෂ්ණත්ව වෙනස් වීම කියන එකත් පාෂාණ ජීර්ණයට බලපාන මොකද්ද?
භෞතික සාධකයක්. හරි. ඊළඟට සුළඟ වැලි කුණාටු සැඩ සුළං. දැන් ඔය පින්තූරේ බලන්න තියෙනවා වැලි ඇවිල්ලා පාෂාණේ වදිනවා. එතකොට මොකද වෙන්නේ? ඒ පාෂාණේ කාලයක් යද්දි මොකද වෙන්නේ? කුඩා කොටස් වලටපත් වෙනවනේ. නේද? දැන් සමහර අවස්ථාවල කියන්නේ මොනවද? දැන් ඉතන කාන්තාර කියලා. කාන්තාර වල එහෙම තියෙන වැලි කුණාටුනේ. වැලි කුණාටු කියන්නේ මොකද්ද? සුළඟත් එක්කලා අර වැලි ගමන් කරනවා. ගමන් කරද්දී ඒ වැලි වදිනවා පාෂාණ. ඒතර ඒවා ජීන් එකට ලක් වෙනවා නේද? ඒතර සුළඟ බලපානවා. ඊට පස්සේ ශාක මුල් නේද? ශාක මුල් මොකද වෙන්නේ? දැන් ගස්වල මුල් තියෙනවනේ. ඔය ගස්වල මුල් ළමයි දැන් සමහර අවස්ථාවල මොකද වෙන්නේ මෙහෙම. දැන් පාෂාණයක් කියන්නකො. ඔන්න පාෂාණයක් තියෙනවා මේකේ ඔන්න කුහරයක් තියෙනවා. දැන් මේ පාෂාණේ කුහරවල ළමයි අර ශාක සහ සත්ත්ව කොටස් ඇවිල්ලා එකතු වෙනවනේ ඕකේ. ඔගේ පෝෂක කොටස් එතකොට කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය මේකේ වැඩි ඇති. එතකොට ශාක මුල් එහෙම ඒ වගේ තැන් හොයාගෙන යන්නේ. ඔම ශාක මුල් එහෙම ඒවා හොයාගෙන යනවා. ඊට පෝෂක අරගෙන ටික ටික මොකද වෙන්නේ ශාක මුලේ ප්‍රමාණය වැඩි කර ගන්න. වැඩි කරගත්තට පස්සේ ඒක තෙරපීම නිසා දෙපැත්තෙන් තෙරපීම නිසා මොකද වෙන්නේ? ඒ ගල පුපුරලා යනවා. දැන් ඔය ෆොටෝ එකෙත් ඒ විදිහට රූපයක් නැහැ වෙච්ච එකක් තමයි ඒ දාලා තියෙන්නේ. හරි. ඒතර ඒකත් ඔන්න භෞතික සාධකයක් විදිහට ගන්නවා. නේද? ඒතරන පාෂාණ ජීර්ණයට බලපාන භෞතික සාධක ටික ඔය ටික. නේද? හරි. ඊළඟට ඊට පස්සේ අපි රසායනික සාධක මොනවද කියලා බලන්න. ජීර්ණය කියන්නේ මොකක්ද දන්නා. ඊට පස්සේ ජීර්ණයට බලපාන සාධක තුනක් තියනවා කියලා දන්නවා. ඒකෙන් දැන් භෞතික සාධක මොනවද කියලා දන්නවා. ඊට පස්සේ රසායනික සාධක මොනවද කියලා බලන්න. හරි. අයිට කලින් රසායනික ජීර්ණය කියන්නේ මොකක්ද කියලා දැනගන්න බැහැ නේද? භෞතික ජීර්ණය කියන්නේ මොකක්ද? මුලින් පාෂාණයේ තියෙන සංඝටකයි අර හැදෙන මාතෘ ද්‍රව්‍ය තියෙනවනේ. ඒවයි සංඝටකයි සමානයි. ඒවයි ප්‍රමාණය වෙනස් වෙන ප්‍රමාණය කුඩායි. හරි. ඒක රසායනික ජීර්ණයේදී ළමයි මුලින් තියෙන පාෂාණයේ සංයුතියයි ඊට පස්සේ හැදෙන මාතෘ ද්‍රව්‍ය තියෙනවනේ. ඒ වගේ සංයුතියයි සමාන නැහැ. වෙනස්. තේරෙනවනේ? හරි. එතකොට රසායනික ජීර්ණය කියන්නේ මොකක්ද? පාෂාණ වල ඇති khනිජ රසායනික විපර්යාස වල භාජනය වීම නිසා පාෂාණ ජීර්ණ වීම රසායනික ජීර්ණ හැදෙන්නේ. මෙහිදී පාෂාණ වල රසායනික ස්වභාවය වෙනසක් විය හැකියි. පළවෙනි එක දිනවා මොකද්ද? රසායනික ජීර්ණ සඳහා බලපාන සාධකය. ද්‍රවණය නැත්නම් ද්‍රාවණය. හරි? මොකද කියන්නේ එතන? පාංශු ජලයේ විවිධ ද්‍රව්‍ය දිවීමෙන් සෑදෙන පාංශු ද්‍රාවණය හා ගැටෙමින් පවතින පාෂාණ වල වූ සමහර khනිජ පාංශු ද්‍රාවණය සමග ප්‍රතික්‍රියා කර දියදී යාම ද්‍රවණය ලෙස හැදෙන්නේ. හරි? ඒ කියන්නේ මෙහෙමයි. දැන් හිතන්න මෙහෙම. දැන් අපි දන්නවා අර පස ගත්තට පස්සේ මෙහෙමනේ. පස ඇතුලේ පාෂාණ තියෙනවා මෙහෙමනේ. පාෂාණ තියෙනවා. හරි? එතකොට මේ පස් අංශු තියෙනවානේ. හරි? පස් අංශු අතර සිදුරු රහක් නැත්තම් අවකාශ තියෙනවා කියලා අපි දන්නවනේ. ඒවැය තියෙන පුළුවන් එක වාතය එක්ක ජලය නේද? එතකොට මේ ජලය කියන්නකො. ජලය පිරලා තියෙන කියන්නකො මේ වගේ. එතකොට මේ ජලයේ විවිධ මූලද්‍රව්‍ය අරම මිශ්‍ර වෙලා විවිධ අම්ල වර්ග එහෙම හැදෙන්න පුළුවන් ඇතුලේ නේද? අයිතොලේ අම්ල වර්ග මේ පාෂාණයත් එක්කලා ප්‍රතික්‍රියා කරලා වෙනස් සංඝටක හදලා පාෂාණ කාලයත් එක්කලා ජීර්ණ වෙලා යනවා. හරිද? ඒතකොට උන්න ජලයේ මොකද වෙන්නේ? ජලයේ විවිධ සංඝටක දිය වෙලා හදන විවිධ ද්‍රව්‍ය පාෂාණ සමග ප්‍රතික්‍රියා කරලා පාෂාණ ජීර්ණ වීමට අපි කියනවා මොකක්ද කියලාද? ද්‍රවණය. හරි ද්‍රවණයට අපිට උදාහරණයක් තියෙනවා මෙහෙම. හරි? දැන් අපි දන්නවා වැස්ස වහිනවනේ නේද? වැස්ස වහිනව නේද? මොකද වහිනවද? හරි. එතකොට පහළට වැටෙන්නේ මොනවද මේ? H2O නේ. H2O වැටෙනවා. හරි? ජලය. එතකොට අපි දන්නවා වායු ගෝලයේ මොනවද තියෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් තියෙනවා නේද? නයිට්‍රජන් 178යි, ඔක්සිජන් 121යි, කාබන් ඩයොක්සයිඩ් චූටි ප්‍රමාණයක් තියෙනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ් තියෙනවා වායු ගෝලයේ. හරි? එතකොට ජලය සහ කාබන් ඩයොක්සයිඩ් ගැටෙනවනේ එකට. වතුර බිඳුව වැටෙද්දිම දෙක ගැටෙනවනේ. ගැටෙනාට පස්සේ හැදෙනවා ළමයි මෙන්න මේක. උන් දෙනා නිකන් ඉන්නේ වැටෙද්දි මොකද වෙන්නේ? හැදෙනවා H2CO3. මේකට අපි කියනවා කාබනික් අම්ල. මොකද්ද කියන්නේ? කාබනික් අම්ලය. අපි මොනවද? සාමාන්‍ය සෝඩා කියන්නේ නේද? සෝඩා කියන්නේ මේ කාබනික් අම්ලය තමයි ඔකේ තියෙන්නේ. නේද? කියන්නේ සෝඩා හදන්නේ මොකද්ද? ඔය බෝතලයට වතුර දාලා කාබන් ඩයොක්සයිඩ් අධික පීඩනයකින් ඇතුළට පුරවනවා. ඊට පස්සේ ඔය දෙක මිශ්‍ර වෙලා මේක හැදෙනවා. මේක දුබල අම්ලයක්. නේද? හරි. එතකොට දැන් මෙතන ස්වභාවික වැහි වතුරේ මේක තියෙනවා. වැහි වතුර සමාන අවස්ථාවල පොඩි ඇඹුල් ගතියක් එනවා. ඇයි ඔය අම්ලය නිසා. හරි? එතකොට මේ අම්ලයේ සහිත ජලය පාෂාණ මතට වැටෙනවා. නේද? පොළවේ තියෙන පාෂාණ මතට වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ පාෂාණේ තියෙන සංඝටක සමග අම්ලයේ ප්‍රතික්‍රියා කරලා වෙනස් සංඝටකයක් හදනවා. අපි හිතමු මේකේ තිබෙන කැල්සියම් කාබනේට් කියලා මේ පාෂාණේ. කැල්සියම් කාබනේට් තිබ්බා කියමුකෝ.
මේක එක්කලා එකතුනා H2CO3 කාබනික් අම්ලය. හැදෙනවා. හරි කැල්සියම් බයිකාබනේට් CaHCO3 twice හැදෙනවා. කැල්සියම් බයිකාබනේට් හැදෙනවා. මොකද උනේ? කැල්සියම් කාබනේට් තිබ්බේ කැල්සියම් බයිකාබනේට් වලට පත් වෙනවා. නේද? රසායනික ජීර්ණය. මුලින් තිබ්බේ කැල්සියම් කාබනේට් දැන් තියෙන්නේ මේක. සංඝටක වෙනස් සංගීතය වෙනස් නේද? උරුණ ඕක තමයි ළමයි ද්‍රවණය කියන්නේ. ද්‍රවණයක උදාහරණය තමයි මේක. හරි? දැන් ද්‍රවණය පැහැදිලි කරලා උදාහරණයක් අනිවාර්යෙන් දක්වන්න ඕනේ. එතන මේ ප්‍රතික්‍රියා දෙක පැහැදිලි කියන්නේ ක්‍රියා ගන්න පුළුවන් නම් හොඳයි. හොඳයි කියන්නේ ලියන්න ඕන නේද? හරි. ඔතනොත් ද්‍රවණය කියන්නේ ඔක ළමයි. සරලව මොකද්ද? ජලයේ විවිධ ද්‍රව්‍ය දිවීමෙන් විවිධ රසායනික සංඝටක හදනවා. ඒවත් සමග පාෂාණ ප්‍රතික්‍රියා කළ වෙනත් ද්‍රව්‍ය හදන එකට අපි කියනවා මොකක්ද? ද්‍රවණය. නැත්නම් ද්‍රාවණය නේ. හරි. ඊට පස්සේ බලමු අපි ඊගාවෙක තියෙන මොකද්ද? සජලනය. සජලනය කියන්නේ මොකද්ද බලන්න. යම් රසායනික සංයෝගයක අණුවකට ජලාණු සම්බන්ධ වීම සජලනය ලෙස හඳුන්වනවා. සරලව මොකද්ද? මොන හරි රසායනික සංඝාතකයකට ජලය බාහිරින් සම්බන්ධ වීමට අපි කියනවා සජලනය කියලා. තේරෙනවද? ඒ කියන්නේ ජලය සමග එකදී වෙන්නේ ප්‍රතික්‍රියාවක් නේ. දැන් කොපසල්පේට් කියමුකෝ. නිර්ජලීය කොපසල්පේට් ගත්තට පස්සේ මෙහෙමනේ. CuSO එක ගත්තට මෙහෙ පස්සේ මෙහෙමයි. මේවා ජලාණු පහක් එකතු වෙලා මෙන්න මෙහෙම එකක් හදනවා. CuSO4 H2O. හරි 5ක් H2O කියනම දැන් මේකෙදි දැන් නිර්ජලීය කොපසල්පේට් අපි දන්නවා සුදු පාටයි අරවා නිල් පාටයිනේ. හරි. එහෙනම් නිල් පාට වෙන්නේ ජලය බැඳ ගන්නට පස්සේ. එතකොට දැන් මෙතනදී මේ කොපසල්පේට් වතුර බැඳ ගන්න ළමයි අර රසායනික සාමාන්‍ය අර සහසංයෝජන බඳ මේ බන්ධන වලින් නෙවෙයි. තේරෙනවද? නිකන් වටේට එල්ලෙන්නේ දැන් කොපසල්පේට් අණුව මෙහෙම තියෙනවා වතුර අණු පහ මෙහෙම වටේට ඔහොම වටේට එල්ලෙනවා. ඒක පහසෙන් ගලලා අයින් වෙලා යනවා. හරිද? හරි. එතකොට ඕක තමයි සජලනය කියන්නේ. මොකද්ද හැදින්වීම? එතකොට යම් රසායනික සංයෝගයකට අණුවකට ජලාණු සම්බන්ධ වෙන සජලනය ලැබෙයි. හරි. එතකොට දැන් මේක මේ අපි සාමාන්‍ය දන්න සිද්ධියක් නේද? සජලනය වෙන අවස්ථාවක්. එතකොට පාෂාණ ජීර්ණය සඳහා සජලනය දායක වෙනවා. හරි. උදාහරණයක් කියනවා මොකද්ද? තියෙනවා. ඔන්න මොකද්ද? හීමටයිට්. Fe2O3 කියන එක ජලාණු තුනක් බැඳගෙන Fe2O3.3H2O කට පත් වෙනවා. එතකොට මේ හැදෙන එකට අපි කියනවා මොකද්ද? ලිමොනයිට්. හරි. මොකද්ද උනේ? මුලින් තිබ්බ එක සංඝටකයක් ජලය බැඳගෙන ඊට පස්සේ පත් වෙනවා මොනවටද? ලිමොනයිට් බවට. හරිද? සරලවම සජලනය කියන්නේ මොකද්ද? යම්කිසි පාෂාණයක් නේ පාෂාණ ජීර්ණය අපි කතා කරන්නේ පාෂාණය සමග ජලය එකතු වීමට අපි කියන මොකද්ද? සජලනය. ඒතර ඕකෙම අනිත් පැත්ත තමයි ළමයි මොකද්ද? විජලනය. කියන්නේ ජලය ඉවත් වෙන එක. ඒතර ජලය ඉවත් වෙන එකත් පාෂාණ ජීර්ණයට බලපානවා. නේද? ලිමොනයිට් තියෙන තැනකින් ජලය ඉවත් වුණොත් මොකද වෙන්නේ? ආයෙකපත් වෙනවා හීමටයිට් බවට. ඒතකොට මේ සජලනය වුණාට පස්සේ ළමයි අර අණුව වටා අමතර බරක් එනවනේ නේද? වතුර වටෙන් මැදිලා තියෙද්දි අමතර බරක් එනවනේ. ඒ නිසා ඒ පාෂාණ කැබිලි වලට කැඩිලා යන්න පුළුවන් එහෙම chance එකකුත් තියෙනවා. හරි. ඊට පස්සේ ඊළඟට තියෙනවා මොකද්ද ළමයි? ජල විච්ඡේදනය. හරි. ජල විච්ඡේදනය කියන්නේ මොකද්ද? ජල විච්ඡේදනය කියන්නේ පාෂාණවල තියෙන සංඝටකයන් ජලය සමග ප්‍රතික්‍රියා කරලා වෙනමම සංඝටකයක් හදන එකට අපි කියනවා මොකද්ද? ජල විච්ඡේදනය. දැන් උදාහරණ පෙන්නලා තියෙනවා මොකක්ද දැන් ඔය පෙල්ස්පාර් කියන එක කෙෝලිනයිට් වෙන එක තියෙනවා නේද? පෙල්ස්පාර් මොකද වෙන්නේ? ජලය සමග එකතු වෙලා හදනවා මොකද්ද? කෙෝලිනයිට්. ඒතර බලන්නකො මුලින් තියෙන්නේ එක පාෂාණයක් පස්සේ තියෙන තව එකක් නේද? තුන පාෂාණ චීර්ණය සඳහා බලපාන ඊගාව රසායනික සාධක තමයි මොකද්ද? ජල විච්ඡේදනය. ජල විච්ඡේදනය කියන සරලව මොකද්ද? පාෂාණ ජලය සමග එකතු වීම. එකතු වෙලා වෙනස් සංඝටකයක් හදන එක නේද? ඊට පස්සේ මොකද තියෙනවා? ඔක්සිකරණය සහ ඔක්සිහරණය. ඉස්සරහම බලමු ඔක්සිකරණය. ඔක්සිකරණය කියන ළමයි පාෂාණයක් හරි පාෂාණයක තියෙන සංඝටකයක් සමග ඔක්සිජන් එකතු වෙලා වෙනත් ද්‍රව්‍යයක් හදන එක. නේද? එහෙම නැත්නම් හරි ඔක්සිකරණය කියන්නේ තමන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් පිට කරන එක. නේද? අපි ඔක්සිකරණය ගැන ඉගෙනගෙන තියෙනවානේ. 11 දී නේද? ඔක්සිකරණය කියන්නේ මොකද්ද? එක්ක ඔක්සිජන් එක්කලා එකතු වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. ඒතර ඔක්සිකරණය කියන එක වෙන්නේ ළමයි සාමාන්‍ය පාෂාණයක් මේ වායු ගෝලයත් එක්ක ගැටෙමින් තියෙද්දි. නේද? දැන් ඔක්සිජන් හිතන්නකො මෙතන යකඩ තිබ්බා කියලා මේ පාෂාණය තියෙන්න පුළුවන් නේ. නේද? එතකොට ඔක්සිජන් වායු ගෝලෙ දෙනතර මුන් දෙන්න එකතු වෙලා මොකද වෙන්නේ? යකඩ එකතු වෙලා Fe එකතු වෙලා මොකද හැදෙන්නේ? Fe2O3 හැදෙනවා. ඔක්සිජන් එකතු වෙලා Fe2O3 හැදෙනවා. හරි? දැන් මුලින් තියෙන එක සංඝටකයක් පස්සේ තියෙන තව සංඝටකයක්. ඔක්සිකරණය කියන්නේ මොකද්ද? එක ඔක්සිජන් සමග එකතු වීම නැත්නම් ඉලෙක්ට්‍රෝන පිට කිරීම. හරි? දැන් ඔක්සිහරණය. ඔක්සිහරණය කියන්නේ මොකද අනිත් පැත්ත? ඒ ඔක්සිජන් ඉවත් වීම. එහෙම නැත්නම් මොකද වෙන්නේ?
ඔක්සිජන් ඉවත් වීම නැත්නම් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. එතකොට දැන් ඔක්සිකරණය කියන එක ළමයි උනේ වායු වලට වියුක්ත අවස්ථාවලනේ පාෂාණ. ඔක්සිහරණය වෙන්නේ ළමයි වායු වලට වියුක්ත නොවන අවස්ථාවල. ඒ කියන්නේ පාෂාණ ජලයෙන් යට වෙලා තියෙන වගේ අවස්ථාවල තමයි ඔක්සිහරණය වෙන්නේ. ඒ කියන්නේ හිතන්නකො පාෂාණයක් තියෙනවා ජලය යට මෙහෙම. ඒතර මෙන්න මේ වගේ අවස්ථාවල තමයි ඔක්සිහරණය වෙන්නේ. පැහැදිලිද? එතකොට බලන්න මොකද්ද? Fe3 කියන අයනයෙන් තිබ්බොත් මොකක් හරි පාෂාණයක මොකද වෙන්නේ? ඒක ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා Fe2 බවට පත් වෙනවා. හරි. දැන් මේවට අපි කියනවා මොකද්ද? ඔක්සිහරණය. ඔක්සිකරණය වෙන්නේ මොන හරි පාෂාණයක් වායු වලට විවෘතව තියෙද්දි ඔක්සිහරණය වෙන්නේ මොකද්ද? මොන හරි පාෂාණයක් වතුරයට නැත්නම් මඩයට මේ වගේ තියෙද්දි තමයි ඔක්සිහරණය වෙන්නේ. එතන මේ අවස්ථා දෙකම බලපානවා පාෂාණ ජීර්ණය සඳහා රසායනික සාධක විදිහට. හරි. ඊළඟට දෙනවා මොකද්ද? කීලයටකරණය. කීලයටකරණය කියන්නේ දැන් අපි දන්නවනේ කාබනික ද්‍රව්‍ය පසට එකතු වෙනවා නේ. ශාක හා සත්තු මගින් කාබනික ද්‍රව්‍ය පසට එකතු වෙනවා. හරි. එතකොට හරි මේ කාබනික ද්‍රව්‍ය පසට එකතු වුණාට පස්සේ මේ කාබනික ද්‍රව්‍ය කියන්නකො මේවා ශුද්ධජීවීන් මගින් ජීර්ණය කරනවානේ නේද? ජීර්ණය කරද්දී හරි මෙයාලා අතරමැදි ද්‍රව්‍යයක් විදිහට හඳුනනවා මොනවද? කාබනික අම්ල. කාබනික අම්ල. හරි. උදාහරණ විදිහට සීට්‍රික් අම්ලය, අයබියුට්‍රික් අම්ලය මේ වගේ අම්ල හදනවා. හරි. කාබනික අම්ල කියනවා මේවා. හරි. එතකොට දැන් සුද්ධ ජීවීන් වගේ මොකද කරන්නේ? කාබනික ද්‍රව්‍ය පසට වැහෙන්නට පස්සේ ඒවා ජීර්ණය කරනවා. ජීර්ණය කරද්දී අතරමැදි පළ විදිහට මේවා හැදෙනවා. අන්තිමට හියුමස් බවට පත් වෙනවා මේ කාබනික ද්‍රව්‍ය. හියුමස් කියන එක ද්‍රව්‍ය බවට පත් වෙනවා ඊට පස්සේ කතා කරනවා. හරි. එතකොට කාබනික ද්‍රව්‍ය ජීර්ණයේදී අතරමැදි ඵලයක් විදිහට මොනවද තියෙන්නේ? කාබනික අම්ල තියෙනවා. සිට්‍රික්, බියුටික්, ප්‍රොපියුනික් වගේ කාබනික අම්ල ගොඩක් තියෙනවා. ඔය තියෙනවා. එතකොට මේවා දුබල අම්ල. නේද? අම්ලනේ. එතකොට මෙන්න මේ පාෂාණ මත මෙන්න මේ අම්ල ගැටුණාට පස්සේ මොකද වෙන්නේ? මේවා අම්ලනේ. ඒ අම්ල වල තියෙන ඒ අම්ල මේ පාෂාණ වල තියෙන සංඝටක සමග ප්‍රතික්‍රියා කරලා පාෂාණේ ජීර්ණ වෙලා වෙනස් සංඝටක හදනවා. ඒතර ඕකට අපි කියන කීලයටකරණය. මොකද කියන්නේ? කීලයටකරණය. පැහැදිලිද? හරි. එතකොට මොන දැන් අපි දන්නවා මොකද්ද? පාෂාණ ජීර්ණ බලපාන රසායනික සාධක සියල්ල දන්නවා. හරි. ඒතර දැන් ඔයාලට දැන් මේ වීඩියෝ එකෙන් පාඩම පැහැදිලි කරනවා. ඒතර ඔයාලට දැන් මේකේ නෝට් එක අවශ්‍ය නම් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ යන බලමු අපි ජෛවීය ජීර්ණයට බලපාන සාධක මොනවද කියලා. හරි. දැන් ජෛවීය ජීර්ණ කියන සරලව මොකද්ද? පාෂාණ අර තඩි පාෂාණ කුඩා කොටස් වලට පත් වෙන. එහෙම නැත්නම් පාෂාණ ජීර්ණ වෙන්න. කොහොමද ජීවීන් බලපාන්නේ කියන එක තමයි මෙතනදී කතා කරන්නේ. පළවෙනි සාධකයේ තියෙන මොකද්ද? ශාක මුල් කල් පැලුම් අතරින් වැඩිම. ඒක අපි දන්නවා දැනටවත් නේද? ශාක මුල් මගින් අර ඇති කරන තෙරපීම් මගින් පාෂාණ කුඩා කොටස් වලට පත් කරන්න පුළුවන් බිඳුරේ තේනවා නේ. ඊට පස්සේ සතුන් ගුල් හැරීම. සරලයින් සතු ගුල් හරනවා. පාෂාණ වල. එතකොට ඒවා ජීර්ණ වෙනවා. ඊට පස්සේ පාෂාණ මත ලයිකන හා පාසි වැඩිම. දැන් ලයිකන කියන එක ඔයාලා දැනගන්න ඕනේ නේ. ලයිකනයක් කියන්නේ මොකක්ද නම? දැන් ලයිකනයක් කියන්නේ මෙහෙමයි. දැන් පාෂාණ වල ඔයාලා දැකලා තියෙනවා නේද? ඔය පින්තූරෙත් තියෙනවා. මෙහෙම නියම් පුල්ලි වගේ තියෙනවා. සුදු පාට, එකේ කොළ පාට, ඒ අතර මැදි පාට, අලු පාට ඒ වගේ තියෙනවා. එතන මෙන්න මෙතන මේ වගේ ඉන්නේ ළමයි දිලීර සහ ඇල්ගි. කවුද ඉන්නේ? දිලීර සහ ඇල්ගි. මුන් දෙන්නම ඉන්නේ මෙතන. තේන්නානේ හරි. ඒතකොට මුන් දෙන්න සහයෝගීව ඉන්නේ. කියන්නේ සහජීවී සංගමයක් කියලා කියනවා මේකට. පැහැදිලිද? ඒතකොට මේ සහජීවී සංගමයේදී මුන් හදනවා විවිධ රසායනික සංඝටක. ඒවා මේ පාෂාණ මතට වැටෙනවානේ. නේද? ඒතර පාෂාණ කියන සංඝටකත් එක්ක රසායනික සංඝටක ප්‍රතික්‍රියා කරලා මොකද වෙන්නේ? පාෂාණ ජීර්ණ වෙනවා. දැන් ওই ලයිකනයක් පොඩ්ඩක් ළමයි තියෙන තරකින් හූරලා වැළුවොත් එහෙම අර යටිනියම් කුඩු වගේ සෙට් වෙනවා. ඒ කුඩු වගේ තියෙන මොනවද? අර රසායනික සංඝටක නිසා ටික පාෂාණ ජීර්ණ වෙලා යන කැලි තමයි ඒ තියෙන්නේ. පැහැදිලිනේ? හරි. එතකොට ඔන්න පාෂාණ ජීර්ණයට බලපාන තවත් ජෛවීය සාධකයක් තමයි මොකද්ද? ලයිකන නේ. ඊට පස්සේ පාෂාණ මත කාබනික ද්‍රව්‍ය එකතු වී එම ද්‍රව්‍ය බැක්ටීරියා මගින් වියෝජනය වීමේදී කාබනික අම්ල නිපද වේ. එමගින්ද පාෂාණ ජීර්ණ වේ. අර කීලයටකරණය කියලා එකක් කියවනේ. එතකොට කීලයටකරණය කියන එක කරන්නේ ඇත්තටම කවුරු මගින්ද? සුද්ධ ජීවීන් මගින්නේ. අර කාබනික ද්‍රව්‍ය ටික ජීර්ණය කරන්නේ සුද්ධ ජීවීන් මගින්නේ. ඒතකොට ඒකත් අපි ජෛවීය සාධකයක් විදිහට ගන්නවා. හැබැයි ඒක කීලයටකරණය කියලා නෙමෙයි කියන්නේ. මොකද්ද? අශුද්ධ ජීවීන් මගින් කාබනික ද්‍රව්‍ය ජීර්ණය කිරීමේදී කාබනික අම්ල නිපද වෙනවා. ඒ අම්ල
පාෂාණ ජීර්ණයට හේතු වෙනවා කියලා ලියන්න ජෛවීය දැන් විභාග ප්‍රශ්නයක් ඇහුවොත් මොකද්ද? ජෛව කියන්නේ පාෂාණ ජීර්ණ බලපාන ජෛවීය සාධක කියලාවත් එහෙම ලියනවා. රසායනික සාධක ඇහුවොත් මොකද්ද? කීලයට කරන්නේ කියලා ඒක අර විදිහට විස්තර කරනවා. හරිද? හරි. ඊට පස්සේ සතුන්ගේ කුර නේද? කුර ගැටෙන්න පුළුවන් ගැටෙනවා. පාෂාණ. ඊට පස්සේ මිනිස් විවිධ ක්‍රියා. මිනිස්සු සෑහෙන්න දාගෙන නේද? දැන් අපි දන්නවා ගියක් හදද්දී එහෙම මොකද වෙන්නේ? ඉදිකිරීමක් කරද්දී අනිවාර්යෙන් අලුගල් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපි අර පාෂාණ කඩනවා නේ. ඒක ඒක දායකත්වයක් තියෙනවා. ඊට පස්සේ පාෂාණ වල යකඩ අඩංගු සංයෝග බැක්ටීරියා වගේ ඔක්සිකරණය. දැන් සමහර අවස්ථාවල මොකද වෙන්නේ? සමහර බැක්ටීරියා ඉන්නවා. පාෂාණ වල අර තියෙන යකඩ අඩංගු සංඝටක මොකද කරන්නේ? ඒවා සමග මේ කියන්නේ ඒවාගේ කියන්නේ යකඩ තියෙන සංඝට ඔක්සිකරණයට ඒ කට්ටිය දායක වෙනවා. හරි. ඒතර ඔය ටික තමයි පාෂාණ ජීර්ණය සඳහා බලපාන ජෛව සාධක ටික. අපි දැන් පාෂාණ ජීර්ණය සඳහා බලපාන භෞතික රසායනික සහ ජෛව සාධක සියල්ලම දන්නවා නේ. දැන් ඔය පේන හරි පසේ සම්භාව්‍ය ක්‍රියාවලිය නැත්නම් ගැලීම් සටහනේ පාෂාණ කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා නේද? පාෂාණ ජීර්ණය කියන්නේ මොකක්ද සහ ඒ ජීර්ණයට බලපාන සාධක භෞතික රසායනික ජෛව සාධක එක එකක් මොනවද කියන්නේ දන්නවා. ඊට පස්සේ අන්තිමට හැදෙනවා කියන්නේ මොකද්ද? පාෂාණ ජීර්ණය වල හැදෙනව මොනවද? මාතෘ ද්‍රව්‍ය නේද? මාතෘ ද්‍රව්‍ය ගත්තට පස්සේ අර මේ පාෂාණ වලට වැඩිය කුඩා කොටස් සමහර අවස්ථාවල රසායනික වෙනස් වෙන්න සංයුතිය සමාන වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන් නේද? හරි. ඊට පස්සේ දැන් උතනින් පස්සේ පාංශු ජනනය සහ ජනනය වෙලා තමයි පසක් හැදෙන්නේ නේද? සරලව තමයි පාංශු ජනනය කියන්නේ. දැන් අර මේ මාතෘ ද්‍රව්‍ය හැදෙනවට පස්සේ දි รา පත් කියන්නේ පාෂාණ ජීර්ණ වෙලා මාතෘ ද්‍රව්‍ය හැදෙනවනේ. ඔන්නේ හැදෙන මාතෘ ද්‍රව්‍ය එක්කලා හරි අර ශාකහා සත්තුන්ගෙන් හම්බෙන කාබනික සංඝටක තියෙනවනේ. ඒවා මිශ්‍ර වෙලා හරි ඔය මිශ්‍රණ ක්‍රියාවලට අපි කියනවා පාංශු ජනනය කියලා. හරි. මේ මිශ්‍රල හැදෙන මිශ්‍රණයට තමයි අපි පස කියන්නේ. හරිද? ඒතකොට අපි දැන් මේකේ මේ අද කතා කරේ පාෂාණ ජීර්ණය සහ ඔය පස්සේ මුල පාර්ට් එකනේ. ඒතකොට ඊගා වීඩියෝ එකකින් අපි බලමු පාංශු ජනනය කියන්නේ මොකක්ද කියලා.